ආරම්භ කොට වදාළේ අපේ රාජකීය පඬිත කඩවත්තු ශ්‍රීජනවන්ත මහා ස්වාමීන් වහන්සේ මාතා ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන් වහන්සේ පුත්‍රයන් වහන්සේලා ලෝකයට දී කර ලැබෙනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ ස්වාමීන් වහන්සේලා 1500ක් තරම් ප්‍රමාණයක් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ පැවිදිලා බුද්ධ ශාසනය තුළ විශාල සසුන් මෙහෙවරක් සිද්ධ කරනවා. ඒ සසුන් මෙහෙවරේ මේ මුල්ම වැඩ වාසය කරන ලොකු ස්වාමීන් වහන්සේලා ඒ එවකට විශාල ශාසනික සේවාවන් කරලා දැන් ස්වාමීන් වහන්සේ මාතර ස්වාමීන් වහන්සේ නාවිනී ස්වාමීන් වහන්සේලා පවත්වාගෙන ආපේ ප්‍රතිපදාව දිගට පවත්වාගෙන යන්නට මේ මහා පැවිදි පින්කම වෙනුවෙන් ශාසනික කටයුතු වෙනුවෙන් වැඩමවදාල අපේ මූලාසනයේ වැඩවාසනායක දුරන්තර අපේ අවසර පහළ විදියට ජනානන්ද නායක ස්වාමීන් වහන්සේට කවුරුත් සාදුකාරයක් දීලා පිළිගැනීම සිදු කරනවා. ඒ වගේම අපේ බුද්ධ ශාසනයේ විශාල මෙහෙවරක් සිදු කරමින් රෝගාබාධිත ඉන්දිනොත් බොහොම කැපවීමෙන් කටයුතු කරන අපේ දික්කේන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය දුරන්තර කල්යාණ යෝගාශ්‍රම ශාසනයට මේ කුල දරුවන් 9 දෙනෙක් ඇතුළත් කරන්ට මේ සඳහා අපේ ගෞරවයෙන් ලොකු ස්වාමීන් වහන්සේලා ඒ මහා පුණ්‍ය කටයුත්ත සිද්ධ කර දෙනසේක්වා කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. And dear the Shalais, dear the Venerables, dear the Shalais, we invite all Sangha members to continue the ordination ceremony for the ordination candidates. 这个出家，所以我们就是这个是圣灵派团体的这些大长老们也是所以我们在这里就是自随欢迎所有出席的大长老们在这里呢也的其他的仪式活动。Andai menang parlamen
පින්වතුනි කවුරු සාදුකාරයක් මහා සංඝරත්නයේ අවසරයි අද මේ උදෑසන කාලේ කාමත් වටිනා ශාසනික මහා පුණ්‍ය කර්මයකටයි ඔබ අප හැම දිනම මේ තත්ත්වයේ සිටි පළවෙනියෙන් අපි ආජීවට්ටක සීල සමාදානයේ පිළිතුරු මේ පැවිදි වෙන අය ගීපේ නමස්කාරය बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयं बुद्धं ordination. So first Namo Tassa and ordination request. Namo Tassa කියලා පටන් ගන්න. ඔක්කොටගේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කර්මන්තාය සංඛාසාවං අහෙත්වා වජ්ජේතු මන්වන්තේ උපාදාය ဒုတိယံ පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කර්මන්තාය සංඛාසාවං අහෙත්වා වජ්ජේතු මන්වන්තේ අනුකම්පං උපාදාය තතියං පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කර්මන්තාය ඉමං ආසාවං ගහිත්වා පබ්බජ්ජේත මම් වන්තේ පාදාය
කිව්රු බාර දෙන්න ලොකු සමන්නාගෙට කිව්රු අනුපෙරේට තියාගන්න. අනුසෝ පැටලෙයි මේ දැන් තව තියෙන ලියන්න එපා. කයිවර නැහැ. කයිවර නැත පාරක් තියෙනවා. ඔහොම වාඩිවෙන්න කයි පාරක්. කිව්රු ඔක්කොම 9 බාර දෙන්න. 9 බාර දෙන්නකො. සබ්බ දුක්ඛ නිස්සරණ නිපාන සච්චි කරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බජේත මම්පන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံ පි සබ්බ දුක්ඛ නිස්සරණ ඉමං කාසං ඒතං කාසාවං දත්වා පබ්බජේත මම්පන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံ පි සබ්බ දුක්ඛ නිස්සරණ නිපාන සච්චි කරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බජේත මම්පන්තේ අනුකම්පං උපාදාය thank you for ලොකු සම්මානලාට අපේ ලස්සරයින් අපේදී පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි යාවදේව සීතස්ස පටිඝාතාය විනාස්ස පටිඝාතාය දාංශ මකස වාතාසප ත්‍රිංශප සම්පස්සානං පටිඝාතාය යාවදේව දීපෝපීන පටිච්චා අනන්තං අවසර කමඨහන ඒ සාරම අවසර කවුරු කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා ලෝමා නඛා දන්තා තචෝ කිව්රු ප්‍රෝග්‍රෑම් එක ධර්ම සම්පatti නැවත නැවත ආරක්ෂා කරන යුතු කරගෙන අනාගතයේ මේ ප්‍රතිඵල තමයි බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ගය කරගන්නටයි ඒ සාදත් මේ කුඩලරුවන් නවදෙනෙක් අනුන්ගත වීමේ පින්කමිතින් මේ ලේක්කයෙන් සමකා ගන්න ඕනේ ලංකාවේ විදේශීය වල මේ අය මේ පැමිණලා ගුණේ අනුදාගෙන අපේ ලොකු සාමණේරගේ මූලිකත්වයෙන් පැවිදි ලබා ගත්තා. ඒ ළඟට ඒ පැවිදි දුනියක් ආරක්ෂා කිරීම වෙන්නේ ඒ තමයි සම්බන්ධ වෙන ඉලාකේ විදුවරුන්ට නායකාරකාරී විවිධ චරිත මහා සංඝ රත්නයට මේ පින්ම සම්බන්ධ වහන්සේලා බලාපොරොත්තු වෙන ඒ ගුණධර්මයන් පුරාගෙන නිවන් දකින්න ලැබේවා. Okay, enough. One time enough. Now again, Ukkutuka and request biceps, Silindema. Dhammyaayami anugraham tattva silan dekame bante tutiyampi aham bante tisaranena sati pappajja dasa sila dhammyaayami anugraham tattva silan dekame bante tatiyampi aham bante tisaranena sati pappajja dasa sila ධම්මයාචාමි අනුග්‍රහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය යවං වදාමි තං වදේත ආමරේ මන්සිල්දී මේදී ප්‍රමදේක දෙනවා නමස්කාරයෙන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මුලින්ම මකාරාන්ත සරණාගමන අල් මයන්න කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි නැවත වරක් බින්දුව කියන නගට කියන්න බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယානා වේරමණී සික්ඛාපදං සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං මාලා ඕකාස සංඝං වන්දාමි වන්තේ එකපාරක් one time enough. Now උපජ්ජාය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපජ්ජායෝ මේ බන්තේ හෝහි පතිරෝපං සාදුෝකාස සම්පටිච්ඡාමි ဒုတိယံ උපජ්ජායෝ මේ බන්තේ හෝහි පතිරෝපං සාදුෝකාස සම්පටිච්ඡාමි တတိယံ උපජ්ජායෝ මේ බන්තේ හෝහි සාදුෝකාස සම්පටිච්ඡාමි දෛවක සංගම් වන්දන කරते ඕකාස සංඝං වන්දාමි බන්තේ දෛවනගත්තේ නාම සම්පති ලොකු සංඝනාසේ අපතේරි වෙනතුනි දැන් සාසනයට ඇතුළත් විශ්වමේ නම නේගේ ගිහිනම් තිබුණ රජයේ ශ්‍රේෂ්ඨ වෙලා තිබුණ කවුරුත් කරනවා ඒ ඔක්කොම ඉවර ඒ එකක්වත් මේ ශාසනයට ඇතුළත් වෙන්නේ නැහැ ශාසනයේ වශයෙන් නමක් මහා සංඝ රත්නය විසින් සම්මත කර ඒක තමයි ඊළඟට විවහාර වෙන්නේ රජයේ ලියාපදිංචි වෙන්නේ සෑම තැනකටම මුල් වෙන්නේ ඒ නම පළමුවෙන් ඉන්න නමට මහා සංඝ රත්නය සම්මත කරලා තියෙනවා මෙන්න මේ නම පූජ්‍ය දේව පොළ අචල හිමි සංඝ දෙවැනි නමට සම්මත වෙලා තියෙනවා පූජ්‍ය ජර්මනියේ සුභෝති හිමි සාදු තුන්වෙනි නමට පූජ්‍ය ජපානයේ විරජ හිමි කාමත් වටිනා දර්ශනීය දැකීමක්
ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයක්ම මුණ ගැහෙන්නට පිරිසක් දැක ගන්න. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ පස්තක තාපසයන් වහන්සේලාට එහි භික්ෂුභාවයෙන් පැවිද්ද ලැබුණා. එතනින් පටන් ගත්තු ශාසනය තමයි 2500ක් දැන් මේ ඉක්මලා යන්නේ. වරින් වර ඒවා නැති වෙන කඩාකප්පල් වෙන අවස්ථාවල් සබා ධර්මයනොත් එක්ක සිද්ධ වෙනවා. නමුත් බුද්ධ අධිෂ්ඨානයක් තියෙනවා 5000ක් සම්බුද්ධ ශාසනයේ පවතිනවා. මේ 5000 තුල භික්ෂුන් වහන්සේ කොහේ හරි ඉන්න මේ ලෝක. ඉතින් ඒ අනුව ඒ බුද්ධ වචනයට අනුව තමයි මේ දැන් රටවල් මේ තුනක අය එකට එක්කාසු වුණා. මේ එක්කාසුව වෙන දෙයකින් නෙවෙයි ධර්මය. ධර්ම ශක්තිය. එකතු වෙන ස්වභාවයක් තියෙනවා. මිල මුදල්, ඉඩකඩම්, ගෙවල් දොරවල් ආදී නොයෙක් විදිහේ සම්බන්ධකම්, ඥාති සම්බන්ධකම් ඇති කරගෙන එහෙම එකතු වෙන ස්වභාවයක් තියෙනවා. එහෙම එකක් නෙවෙයි මේ. ඒ සියලු දෙනාම තමන්ගේ රට, තමන්ගේ ජාතිය ඒ ඔක්කොම අත්හැරලා ඒ සියල්ල අයින් කරලා දාලා එකම තැනකට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ තුනරුවන් සරණ ගිය සම්බුද්ධ ශාසනය රකින ජීවිතය රැකගන්න ධර්ම ශක්තිය. අන්නේ ධර්මයට දැන් අද මෙතන නවනමක් එක්කාසු වුණා. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ පැවිද්ද ලබා ගන්නට ලැබීමත් මේ කාල වකවානුවේ හැටියට මහා වාසනාවක්. මේ පරිසාමෙන් ආසාරට ප්‍රතික්‍රම සත්‍ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. So Mahathir advise you that ordination now Namato Sambharogo Vinasatu Mate Bhavattvantarayo Sukhetikayo Bhavatu Sabba Mangalam Rakkantu Sabba Devata Sabba Buddhanubhavena Sada Satti Bhavantu Te Bhavatu Sabba Mangalam Rakkantu Sabba Devata Sabba Dhammanubhavena Sada Satti Bhavantu Te Bhavatu Sabba Mangalam Rakkantu Sabba Devata Sabba Sanghanubhavena Sada Satti Bhavantu Te Abhivadana Silisa Nityam Vaddhavacayino Chattaro Dhamma Vaddanti Ayuvanno Sukham Balam Ayurarogya Sampatti Sankha Sampatti Mevaca Ato Nibbana Sampatti Minace Samijjatu. Sundayana keparak vandana කරන ලෝක සංගම වන්දනා කරते. ලෝකාස සංඝං වන්දාමි කන්තේ. හොඳයි ඇතුලේ දැන් අපි වන්දිනක්කු you can go through there.
Vandine primero.
හොඳට අතු ගන්න මට. මෙතෙන්ට එක්කෙනෙක් එන්නකො. නාතිය අද පැවැට මේ හත් වුණා කියලා සාදුකාරයක් දෙන්න ඕනේ. මොකද මේ මොකද මේ පරම්පරා හතක් නිවන් දකින්නවා කියනවා මේ එක්කෙනෙක් පවුලේ එක්කෙනෙක් පැවිදි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සෑමදාම උදේ පාන්දර දේශ මේ සියලුම භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරලා තියෙනවා. මොකද්ද මේ සුගතෝ වාදය කියන එක.